1 ඔන්න මම අදත් ඔයාලට අලුත් පෙන්ඩුලම් රීඩින් එකක් අරගෙන ආවේ. ඒ වගේම තමයි ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම තමයි මේ රීඩින් වලින් මම ඕගොල්ලන්ට මොන හරි හොඳ දෙයක් කිව්වොත් ඒ හොඳ දේ තවත් වැඩි කරගෙන කටයුතු කරන්න වග බලා ගන්න. හොඳයි. ඉතින් මම අද ඕගොල්ලන්ට පෙන්ඩුලම් රීඩින් එකක් තමයි ලබා දෙන්නේ. ඉතින් මේ තමයි පෙන්ඩුලම. ඕගොල්ලෝ මගේ පෙන්ඩුලම් රීඩින් අරගන්නවා දැන්. ඉතින් දන්නවා දැන් මේ රීඩින් සම්බන්ධයෙන්. ඉතින් මේ පෙන්ඩුලමෙන් තමයි මම ඕගොල්ලන්ට රීඩින් ලබා දෙන්නේ. ඒ වගේම තමයි මම අද ඔයාලට මේ රීඩින් එක කරන්නේ මෙන්න මේ දේ සම්බන්ධව. ඉතින් මම මේ රීඩින් එකෙන් ඕගොල්ලන්ට ලබා දෙන්නේ මේ රීඩින් එක ගන්න වෙලාවේ ඔයා දැනගත යුතුම දෙයක්. ඉතින් මේ රීඩින් එක ගන්න වෙලාවේ ඔයාගේ ජීවිතේට වැදගත්ම වෙන දෙයක් තමයි මේ රීඩින් එකෙන් මම කියන්නේ. ඉතින් අපි බලමු ඔයාගේ ජීවිතේට ඒ වැදගත්ම දේ මොකක්ද කියලා. ඒ වගේම තමයි ඒක සමහර විට ඔයාගේ ජීවිතය ගැන වෙන්න පුළුවන්, ඔයාගේ සෞඛ්‍ය ගැන වෙන්න පුළුවන්, ඔයාගේ සම්බන්ධතා ගැන වෙන්න පුළුවන්, ඔයාගේ මනස ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ආත්මය සුවපත් කරගන්න ක්‍රමයක් වෙන්න පුළුවන්. මේ රීඩින් එකෙන් මේ පෙන්ඩුලම් රීඩින් එකෙන් ඔයාට මේ කියන දේ මොකක්ම හරි හේතුවක් නිසා තමයි කියන්නේ. ඉතින් ඔයාට මේ රීඩින් එක ගන්න වෙලාවේ ඒ කරන්න කියන දේ කරලා ඔයාගේ ජීවිතේට ඒ අවශ්‍යම කරන දේ ලබා ගන්න. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම අංකයක් තෝරගන්න යමු. හොඳයි අපි එහෙනම් පෙන්ඩුලමින් අහමු අංක 1 තෝරපු ඔයාට මොනවද කියන්නේ කියලා. ඉතින් අපි බලමු අංක 1 තෝරපු ඔයා දැන් කළ යුතු දේ මොකක්ද කියලා. අංක 1 තෝරපු ඔයාගේ රීඩින් එක දැන් ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට මේ දේ පේනවා කියලා. මේ බලන්න පෙන්ඩුලමින් කියන්නේ spend more time with your partner. මෙන්න මේක තමයි ඔයාට අදාළ රීඩින් එක. අංක 1 තෝරපු ඔයාට අදාළ රීඩින් එක තමයි මෙන්න මේක. ඉතින් බලන්න පෙන්ඩුලමෙන් ඔයාට කියන්නේ ඒ දේ. Spend more time with your partner. ඉතින් අංක 1 තෝරපු ඔයාට කියන්නේ ඔයා ආදරය කරන අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න. එයාලට ආදරය දක්වන්න. ඉතින් ඔයාගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔයාට ආදරය කරන අයත් එක්ක තියෙන සම්බන්ධතා අඩු වෙලාද? ඒගොල්ලොත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැද්ද? ඉතින් ඔන්න ඔයාට පෙන්ඩුලමෙන් කියනවා ඔයා ආදරය කරන අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න කියලා. ඉතින් ඔයාට ඒ දේ අමතක වෙලා තිබුණා නම් ඔන්න ඉතින් ඔයාට දැන් ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ රීඩින් එක හොඳයි නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. අපි එහෙමනම් තවත් අලුත් පෙන්ඩුලම් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. ඔව් අපි බලමු අංක 2 තෝරපු ඔයා මේ රීඩින් එක ගන්න මොහොතේ කළ යුතුම දේ මොකක්ද කියලා. ඔව් අංක 2 තෝරපු ඔයාට මොනවද කියන්නේ කියලා දැන් මම කියන්නම්. ඉතින් අංක 2 තෝරපු ඔයාට කියන්නේ සෝෂල් මීඩියා වලින් ඈත් වෙන්න කියලා. ටිකක් සෝෂල් මීඩියා බලන එක නතර කරන්න කියලා කියනවා.
Facebook, YouTube වගේ දේවල් වලින් දින කීපයක් නතර වෙලා ඒ දේවල් බලන එක නතර කරලා බලන්න. ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වෙයි කියලා කියනවා. ඔයාගේ සමහර විට ඔයාගේ මනසට සැනසීමක් ලැබෙන්න පුළුවන්. ඉතින් මොකක්ම හරි හේතුවක් නිසා තමයි ඔයාට මෙහෙම කියන්නේ. ඔයාට මේක නතර කරන්න බැරි නම් ටිකක් ඒ බලන කාලය අඩු කරන්න. ඔයාට කියන්නේ හැබැයි නතර කරන්න කියලා. සෝෂල් මීඩියා වලින් ඈත් වෙන්න. සෝෂල් මීඩියා වලින් ඈත් වෙන්න ඒ බලන එක නතර කරන්න කියලා කියනවා දින කීපයකට. ඉතින් දින කීපයකට ඔයාට මේක නතර කරන්න බැරිම නම් තමයි මම කිව්වේ ඒ කාලේ අපි හිතමුකෝ ඔයා පැය 5ක් වගේ ඒ දේවල් වලට යොදවනවා නම් ඔයා විනාඩි 5ක් වගේ කාලයක් ඒකට යොදවන්න. ඒ ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වුණාද කියලා. ඉතින් මේ රීඩින් එක හොඳයි නම් මේ රීඩින් එකට ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. හොඳයි අපි බලමු අංක 3 තෝරපු ඔයාට ඔයා මේ රීඩින් එක ගන්න මොහොතේ කළ යුතුම දේ මොකක්ද කියලා. ඔව් ඔයාලට පේනවා ඇති අංක 3 තෝරපු ඔයාට ඔයා මේ රීඩින් එක ගන්න මොහොතේ කළ යුතුම දේ තමයි පොඩි විවේකයක් ගන්න. ඒ වගේම වැඩිපුර එක්සර්සයිස් කරන්න කියලා කියනවා. ඉතින් ඔයාට ඇයි මේ එක්සර්සයිස් කරන්න කියලා කියන්නේ? ඔයා පොඩ්ඩක් ඒක ගැන හිතලා බලන්න. මොකක්ම හරි හේතුවක් තියෙනවා ඔයාට මේ දේ කියන්න. ඉතින් එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් අංක 4 තේරුවා නම් ඔයාට පේනවා ඇති ඔයාට කියන දේ eat a better diet. ඔව් අපි බලමු අංක 4 ඔයාට මොකද්ද හරියටම කියන්නේ කියලා. ඔව් අංක 4 තෝරපු ඔයාට කියන්නේ ඔයාට පෝෂ්‍යදායී ආහාර වේලක් අවශ්‍යයි. සමහර විට ඔයා දැන් ගන්න ආහාරවල පෝෂ්‍ය ගුණය අඩු ඇති. ඉතින් ඔන්න ඔයාට කියනවා පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න කියලා. අංක 4 තෝරපු ඔයා පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. ඒ වගේම තමයි ඔයාට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න කියලා කියනවා. ඉතින් මොකක්ද මේ කියන්නේ කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. මේ රීඩින් එකට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තවමත් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි එහෙමනම් තවත් දවසක ආයෙත් අලුත් pendulum reading එකකින් හම්බ වෙමු. අපි බලමු අංක 5 තෝරන ඔයාට මේ රීඩින් එක ගන්න මොහොතේ කළ යුතුම දේ මොකක්ද කියලා.
ඔබට පේනවා ඇති මෙන්න මේක discover different places, be kinder to yourself and to others. මෙන්න මේක තමයි අංක 5 තෝරපු ඔයාට කියන්නේ. අංක 5 තෝරපු ඔයාට මේ රීඩින් එක ගන්න මොහොතේ ඔයා කළ යුතුම දේ තමයි ඔයාට කියනවා අලුත් ස්ථානවලට යන්න කියලා. සමහර විට ඔයා හැමදාම ගමන් කරන්නේ එකම මාර්ගයක නම් අපි හිතමුකෝ ඔයා වැඩට යද්දී එකම පාරේ තමයි යන්නේ. ඔයා පාර වෙනස් කරලා බලන්න. සමහර විට ඔයාට අලුත් අත්දැකීම් ලැබෙයි, අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙයි, අලුත් අයව මුණ ගැසී මොකක් හරි හේතුවක් නිසා තමයි ඔයාට කියන්නේ ඔයාගේ ඒ ගමන් මාර්ගය වෙනස් කරන්න කියලා. අලුත් ස්ථානවලට යන්න. ඔයාට කොහේ හරි අලුත් ස්ථානයක් තියෙනවා නම් ඒ තැන් වලට ගිහිල්ලා බලන්න. ඉතින් මේ දේවල් වලින් ඔයාගේ ජීවිතේට අලුත් දේවල් එකතු වෙයි. ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වෙයි. ඒ වගේම ඔයාට කියනවා හදවතින් වැඩ කරන්න, හදවතින්ම ආදරය කරන්න, හදවතින්ම අනිත් අයත් එක්ක කතා බහ කරන්න කියලා. අනිත් අයට ආදරේ කරුණාව දක්වන්න, ඒක හදවතින්ම කරන්න කියලා කියනවා. ඔයාට පුළුවන් නම් ඔයා ඒ අයව අගය කරන්න. එතකොට ඒගොල්ලෝ ඔයා ගැන ගොඩක් සතුටටපත් වෙයි. ඉතින් මේ දේවල් කරලා බලන්න ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වෙයි. ඉතින් මේ රීඩින් එක හොඳයි නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි එහෙනම් තවත් අලුත් pendulum reading එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. හොඳයි අපි බලමු අංක 6 තෝරපු ඔයාට මේ ලෝකේ කවුරු හරි කෙනෙක් අංක 6 තේරුවා නම් ඔයා මේ රීඩින් එක ගන්න මොහොතේ කළ යුතුම දේ මොකක්ද කියලා තමයි දැන් මම කියන්නේ. ඉතින් ඔයා බලන්න ඔයා කළ යුතුම දේ මොකක්ද කියලා. හොඳයි අපි මේක පැහැදිලි කරගමු. අංක 6 තෝරපු ඔයාට කියනවා පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. සමහර විට ඔයා ගන්න ආහාරවල පෝෂ්‍යදායී බව අඩු ඇති. ඒක නිසා තමයි ඒ වගේ දෙයක් කියන්නේ. ඉතින් පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න එහෙනම් ඒ වගේම ඔයාට තව දෙයක් කියනවා. ඔයාට කියනවා ඔයා ආසාවෙන් ඉගෙන ගන්න බලාගෙන හිටපු දෙයක් ඉගෙන ගන්න කියලා. ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ආසාවෙන් හිටියද? මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා හිටියද? අන්න ඒ දේ කරන්න කියලා කියනවා. අලුත් දේවල් ඉගෙන ගන්න. learn new skills. මොකක් හරි ඔයා ආසාවෙන් දෙයක් ඉගෙන ගන්න හිටියනම් ඒ දේ ඉගෙන ගන්න කියලා කියනවා. ඒ වගේම අර දේ අමතක කරන්නත් එපා පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න. ඉතින් මේ රීඩින් එක අරගත්ත මොහොතේ ඔයාට ඔන්න ඔය දේවල් තමයි කරන්න කියලා කියන්නේ.
ඉතින් ඔයා මේ රීඩින් එකට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. අපි එහෙමනම් අලුත් රීඩින් එකකින් අලුත් පෙන්ඩුලම් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. ඉතින් ඔයා දන්නවා ඇති මගේ තවත් channel එකක් තියෙනවා අනාවැකි ලබා දෙන Tarot Prediction and Healing කියන YouTube නාලිකාව. ඉතින් ඒ YouTube නාලිකාව තුලින් ඔයගොල්ලොන්ට tarot card වලින් අනාවැකි ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි The Amazing Angels Guide You කියන YouTube නාලිකාව තුලින් ඔයාලට දෙවියන්ගෙන් මඟ පෙන්වීම ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් ඔයාලගේ ජීවිතවලට නිවැරදි මඟ පෙන්වීම අරගන්න. ඒ වගේම තමයි මේ දේවල් වලින් ඔයගොල්ලොන්ට සහනය සතුට ලැබෙනවා කියලා මම අනිවාර්යෙන්ම දන්නවා. මොකද මේ රීඩින් තුලින් ඔයගොල්ලෝගේ ජීවිතවලට අනිවාර්යෙන්ම මඟ පෙන්වීමක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගත කරන කාර්යබහුල ජීවිතයත් එක්ක මේ රීඩින් අරගෙන ඔයගොල්ලෝගේ ජීවිතවලට සැනසීමක් ලබා ගන්න. එහෙමනම් ආයෙත් දවසක තවත් අලුත් පෙන්ඩුලම් රීඩින් එකකින් හම්බ වෙමු.